ඔන්න ළමයි මම ඉබාගාතේ ඇවිදන් යන වීඩියෝස් වලට කැමතියි කියපු අයට තමයි මේ vlog එක. ඉතින් මං සුපුරුදු පාර දිගේ ඇවිදගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. අද තියෙන්නේ පුදුම හුලඟක් ළමයි මාව ගහගෙන යයිද දන්නෙත් නැහැ. පේනවනේ මේ මල් පැල ටිකත් අල්ලගෙන ඉන්නේ බොහොම අමාරුවෙන්. ඉතින් අද මේ vlog එකේ මම වැඩියෙන්ම කරන්නේ ඇවිදින එක තමයි ළමයි. පේනවනේ තාම යනවා. සුලඟත් ඉතින් ඉඳලා එළියට බහින මගෙන් තමයි ආතල් ගන්න ළමයි. තියෙන කෙස් ගස් ටිකත් ගැලවිලා ඇයිද මන්දා. මම දැන් මේ කොහෙද යන්නේ කියලා කිව්වේ නෑනේ. අද මම යන්නේ මෙහි කච්චේරියට ළමයි. hina වෙන්න එපා. ඉතින් මම මෙහි කච්චේරියට කියන නම දන්නේ නෑ. ඔන්න මං කලින්ම කිව්වා ඔයාලව ඇතුළට අරගෙන යන්න නම් වෙන්නේ නෑ. වෙන රටවල් වලට ඇවිල්ලා සෙල්ලම් දාන්න බෑනේ. හතර වටේම CCTV හයි කරලා තියෙන්නේ. එහෙනම් ළමයි මං ඇතුළට ගිහිල්ලා සුටුස් ගාලා වැඩේ කරගෙන එන්න. විනාඩි 10යි වැඩේ ඉවරයි. ඔන්න ඉතින් දැන් මම මේ ගමන් ඇරඹුවේ ටවුන් එක දෙසටයි. සමහර දේවල් මතක් වෙන්නේ ඒ කඩවල් ළඟින් යනකොටනේ. ඉතින් ඔන්න සුපර් ඩ්‍රග්ස් එක ළඟින් යනකොට මට මතක් වුණා මගේ බොඩි ලෝෂන් එක ඉවරයි කියලා. ඉතින් මම මේ කෙලීම යන්නේ ඒක තියෙන තැනට. කොහෙද ඔයා ඉන්නේ? ඔන්න ඉතින් මේ වංගුව ගත්ත ගමන් මගේ පොල් ක්‍රීම් එක තියෙන තැන මං දැක්කා. ඉන්නකො පෙන්නන්න බහන්නේ. මේක ඇවිල්ලා ස්ක්‍රබ් එක. මෙන්න තියෙනවා මගේ පොල් ක්‍රීම් එක. Palmer's Brazilian Cocoa Cream. ඇත්තම කිව්වොත් ළමයි මම පොල් සම්බෝල ඇරෙන්න වෙන පොල් අඩංගු කිසිම දෙයකට ආස කෙනෙක් නෙමෙයි. කොකෝවා කියලා හිතාගෙන තමයි මම මේ ක්‍රීම් එක කලින් පාර ගත්තේ. ගත්තට පස්සේ තමයි මට පැටලිලා කියලා තේරුනේ. කොහොම නමුත් ඒ ක්‍රීම් එක මාර හොඳයි ළමයි. ලාවට පොල් සුවඳක් එනවා. හැබැයි ඉතින් ෂේප් ඒත් එක්කම මට මතක් වුණා කොහෙට යන්නත් ගන්න තිබුණු මගේ එකම ලිප්ස්ටික් එක ඉවරයි කියලා. බලන්නකෝ ඉතින් ඉවර වෙනකොට ඔක්කොම එකපාර ඉවර වෙනවා. දැන් අපි තෝරා ගමු හොඳ ලිප් පික් එකක්. මේ වැඩේට නම් සෑහෙන වෙලා යයි ළමයි. මෙන්න මේ බ්‍රෝ කිට් එකකුත් මට ගන්න ඕනේ. අද නෙමෙයි හැබැයි. ඊට පස්සේ මම ගියා මගේ ඉවරුණු ලිප්ස්ටික් එකම තියනවාද බලන්න. ඒක ඇවිල්ලා Max Factor brand එකේ ලිප්ස්ටික් එකක්. ඉතින් මේ විදිහට මම එතන තිබුණු ලිප්ස්ටික් ඔක්කොම අතේ ගාලා බැලුවා. බලන්නකෝ ළමයි ඉතින් කොහොම එකක් කියලා තෝරගන්නද කියලා. මේ ඔක්කොටම හිත යනවනේ අප්පා. තීරණයක් ගන්න කලින් බූට්ස් එකෙත් බලනවා කියලා හිතලා මම පොල් ක්‍රීම් එක විතරක් අරගෙන එළියට ආවා. ඒ එන ගමන් මම දැක්කා මෙන්න මේ ෂොප් එකත් වහන්න යනවා කියලා. ඔන්න ඕකයි තත්ත්වය ළමයි. මෙහෙ බිස්නස් කරන එක එච්චර ලේසි නෑ. ඊට පස්සේ මම ගියා කාඩ් ෆැක්ටරි එකට. ඇයි කියලා දන්නවද? බොසයි මායි එක වහලක් යටට වෙලා දැන් අවුරුදු 6ක් වෙනවා. ඉතින් එයාට දෙන ඇනිවර්සරි කාඩ් එකක් තමයි බලන්න ආවේ. හැබැයි අවශ්‍ය වුණ එක තිබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් ඔන්න මං ගියා බූට්ස් එක ඇතුළට. බොසාගේ gift එකට දාන්න face mask තියෙනවද කියලා බලන්න තමයි මම මේ පැත්තට ආවේ. බලන්නකෝ අනේ මෙයාලට තියෙන දේවල්. මූණට විතරක් නෙමෙයි ළමයි කකුලට දාන ඒවාත් තියෙනවා. මං අද ගන්නෙ නෑ මං මේ තියෙනවද කියලා බලන්න විතරයි ආවේ. ඔය ඉන්නේ මං. ඊට පස්සේ ඔන්න මම ගියා ලිප්ස්ටික් තියෙන පැත්තට. මේ පාටවල් දෙකම එක වගේනේ. දැන් ඇත්තම කිව්වොත් වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? මගේ ළඟ කලින් තිබුණු පාට මට හරියට මතක නැති එක. මට ඒකමයි ඕනේ. ඒ ලිප්ස්ටික් එක මම තියාගෙන හිටිය ළමයි කෝකටත් බාන්න කියලා. ඕනෙම ඇඳුමක් ඇඳලා ඕනෙම තැනකට ගාගෙන යන්න පුළුවන් ලිප්ස්ටික් එකක් තමයි මම මේ හොයන්නේ. යුරේකා. පැය දෙක තුනක වෑයමකින් පසු කෞෂි බබාගේ හිතේ තිබුණු ලිප්ස්ටික් එක හොයාගත්තා. ඔන්න තියෙනවා නම්බර් එක මේක රෙව්ලොන් එකේ Daylight Delight ළමයි. දැන් ඉතින් තියෙන්නේ ගත්ත භාණ්ඩයේ මිල ගෙවලා ගෙදර යන එකයි. ලංකාවටත් වඩා මෙහෙ ගණන්ද මන්ද ළමයි. මොකද මෙහෙ බඩු ටිකක් UK වලට වඩා ගණන්. රිසිට් එකක් ගත්තා. මම එළියට ආවා. ඊට පස්සේ මම ගියා next එකට. මේ නම් ඇත්තම කිව්වොත් බොරුවට තමයි ගියේ. බොරුවට නෙමෙයි. මං අපේ මෑන්ස් දෙන gift එකට ideas ගන්න තමයි මෙතෙන්ද ගියේ. ඒ අතර ඉතින් මගේ හිත වෙන තැන්වල ගියා ළමයි. මෙන්න මේක නම් සැප පාටයි. දැන් යමුකෝ ඉතින් ආපු වැඩේ කරගන්න. රවුමක්ම දාලා බැලුවා හැබැයි මගේ හිත යන එකක් නම් තිබුණේ නැහැ. මගේ හිත ගියේ නැහැ කියන්නේ එයාගේ හිත යන්නේ නැහැ ළමයි. මේකේ තිබුණු ඇඳුම් ඔක්කොම අර දඩාර සයිස් වල ආයට අඳින්න පුළුවන් ඇඳුම්. මගේ චූටි කොල්ලට මේවා ලොකු වැඩි කියලා මං හැරිලා ආවා ඉතින්. ඒ එනකොට දැක්කා මෙන්න මෙව්වා. කොකාකෝලා සොක්ස් කාටද ඕනේ? ඒවා එපාද? එතකොට මේ වගේ ඒවා දැන් ඉතින් සීත කාලෙත් ඇවිල්ලා නිසා තමයි මේ වගේ දේවල් තියෙන්නේ. ඔන්න ඉතින් මං මේ පැත්තම කවර් කරලා ආයෙම ආවා මේ පැත්තට. එතකොට මට හිතුණා මේ ක්ලියරන්ස් සේල් එකට පොඩ්ඩක් ඔළුව දාලා බලන්න ඕනේ කියලා. සෑහෙන දේවල් තිබුණා ඉතින්. හැබැයි මේ ඔෆර් එක මදි. තව කල්ලානකොට මේ වගේ ගණන් අඩු වෙන්න පුළුවන් ළමයි. ඒක නිසා මම මොකුත් ගන්න නැතුව ආවා. ඇත්තම කිව්වොත් මට ගන්න දෙයක් තිබුණේ නෑ අනේ. ඊට පස්සේ මම තවත් ෂොප් එකකට ගොඩ වෙලා කාඩ්ස් හොයන්න පටන් ගත්තා. මේක නම් ටිකක් ෂේප් ඒවා තිබුණා ඉතින්. එයා මධ්‍යප නිසා බෝතල් තියෙන කාඩ් එකක් දෙන්න විදියකුත් නෑ. එතකොට මේක බලමු. මේ ඔයාලවත් තෝරනවා දෙක. මේවා ඔක්කොම උරතල් වැඩිනේ අනේ. මම මේවා අද ගන්නෙ නෑ හොඳේ. ඒ නිසා ඔයාලට ඕන තරම් අවස්ථාව තියෙනවා මට අයිඩියාස් දෙන්න. ඊට පස්සේ මට මෙන්න මෙහෙම අයිඩියා එකකුත් ආවා ළමයි.
ඇත්තම කිව්වොත් මගේ ළඟ මේ පාර ලොකු බජට් එකක් නැහැ. සහ අදාළ පාර්ශවෙන් දෙතුන් පාරක් අවවාද කළා කිසිම තෑග්ගක් ගන්න එපා කියලා. හරි අපි ඒක පස්සේ බලමුකෝ. ඊට පස්සේ මම ආව ළමයි ගෙදරට ලුණුයි සීනි ගන්න. මං දුඹුරු පාට සීනි වලට කැමති නෑ ළමයි. හැබැයි සුදු පාට ඒවා ඉවර වෙලා නිසා මම මේක ගත්තා. මේකත් නැතුව ගියොත් මට අද හවසට ප්ලේන් ටී බොන්න වෙන්නේ නෑ ළමයි. ඊට පස්සේ මම නිවස බලා පිටත් වුණා. කවුද මන් අහලා තිබුණා මම ඉන්නේ පාලමක් උඩද කියලා. මෙන්න මෙතනින් යන වාහන තමයි උඩ ඉඳලා බැලුවම පේන්නේ ළමයි. ඔන්න කතාවෙන් කතාව මම ගේ ළඟටත් ඇවිල්ලා. එහෙනම් අපි ගියා බොයි.